එළියට එනවා. මේ වෙලාවේ අප්‍රට කලින් ශිව දේවාලයේදී වන්දනාමාන කරපු විදිය මතක් වෙනවා. මේත් එක්කම අප්‍රට ඔළුවේ කැක්කුමක් එනවා. අප්‍රා හිතන්නේ මට මේ වෙන්නේ මොකක්ද කියලා. ඊළඟට රාධිකා අප්‍රාගේ ගෙදර ළඟින් වාහනය නතර කරලා වාහනෙන් බහිනවා. මේ වෙලාවේ පුරව් රාධිකාට කෝල් කරලා අහන්නේ අහනව හොයාගත්තද කියලා. මේ වෙලාවේ රාධිකා කියන්නේ මම ඉන්නේ අහනගේ ගෙදර ඉස්සරහා. මම යාව කොහොම හරි গুপ্ত මන්දිරය ළඟට එක් කරගෙන එනවා. ඔය විදිහට තාත්තා ඉන්නවා මට බලන්න බෑ කියලා. ඊළඟට රාධිකා අප්‍රා ඉන්න ගෙදර බෙල් එක ගහනවා. ගෙදර දොර අරින කුෂී රාධිකාගෙන් අහන්නේ අප්‍රා කොහෙද? අප්‍රා ආවේ නැද්ද කියලා. රාධිකා කියන්නේ අප්‍රා මගෙත් එක්ක හිටියට එයා එකපාර අතුරුදහන් වුණා කියලා. ඊළඟට අප්‍රා ට්‍රීවිල් එකක් නතර කරගෙන ට්‍රීවිල් එකට නැගලා එනවා. මේ වෙලාවේ අප්‍රා සයිඩ් කණ්ණාඩියෙන් දකිනවා නල්ලල තුවාල වෙලා තියෙනවා කියලා. අප්‍රා හිතන්නේ මේ තුවාලේ උනේ කොහොමද කියලා. මේ වෙලාවේ අප්‍රාගේ ඇස් දෙක අමුතු වෙනවා. අප්‍රාගේ ඔළුව රිදෙන නිසා අප්‍රා ටිකක් එහාට මෙහාට වෙද්දී අප්‍රාගේ ඇස් දෙක හරියනවා. අප්‍රාගේ ගෙදර අය කලබලෙන් ඉන්නවා අප්‍රා නැති නිසා. මෙතනදී රාධිකා කියන්නේ ඊයේ අප්‍රාට සිහිය නැති වුණා. අද අතුරුදහන් වුණා. ඒකට හේතුව මොකද්ද දන්නේ කියලා. ඊළඟට ගෙදර බෙල් එක ගහන නිසා කපිල් බලනවා. ඉතින් ඇවිත් ඉන්නේ අප්‍රා. කපිල් අප්‍රාගෙන් කොහෙද ගියේ කියලා අහද්දී අප්‍රා රාධිකා බලන්න ගියා කියලා කියද්දී අප්‍රා රාධිකා ගෙදර ඉන්නවා දැකලා හොඳටම කලබල වෙනවා. ඊළඟට අප්‍රා රාධිකා ළඟට එද්දී රාධිකා අප්‍රාව බදාගෙන ඔයා හොඳින්ද කියලා අහනවා. අප්‍රා රාධිකාගෙන් අහන්නේ මොකද වුනේ කියලා. රාධිකා කියන්නේ කාර් එකේ ගින්නක් ඇති වුණා. බොනට් එකෙන් දුමක් ආවා. ඊට පස්සේ අපි වාහනෙන් බැස්සා කියලා. අප්‍රා කියන්නේ ඔයා මට වතුරක් දුන්නානේ කියලා. මේත් එක්කම රාධිකා කියන්නේ මම හැරෙද්දි ඔයා හිටියේ නෑ. ඔයා කොහෙද ගියේ කියලා. අප්‍රා කියන්නේ මට මුකුත් මතක නැහැ. මට සිහිය එනකොට මම හිටියේ දේව මන්දිරයක කියලා. ඊළඟට රාධිකා අප්‍රාට බඩු වගේක් කාර් එකේ තියෙනවා කියලා එන්න කියලා කියනවා. ඊළඟට අප්‍රා වගේම රාධිකා එළියට එනවා. මේ වෙලාවේ රාධිකා අප්‍රාට කියන්නේ අපි ගමනක් යමුද කියලා. අප්‍රා සනීප මදි නිසා දැන් බෑ කියලා කියනවා. රාධිකා කියන්නේ මට තවත් පරක්කු කරන්න බෑ කියලා. රාධිකාගේ අත මකරෙක්ගේ වගේ වෙනවා. මේත් එක්කම රාධිකා අප්‍රාව අල්ල ගන්නවා. අප්‍රා කෑ ගහනවා රාධිකා ඔයා මේ මොකද කරන්නේ කියලා. මේත් එක්කම රාධිකා මකරෙක් වෙලා අප්‍රාව අරන් යනවා. අප්‍රා රාධිකා කියලා කෑ ගහනවා. ඔන්න ඉතින් මේ සිද්ධිය රාධිකාට මැවිලා තමයි පෙනිලා තියෙන්නේ. ඊළඟට රාධිකාට කතා කරගෙන එළියට එන්නේ කුෂී. රාධිකා කියන්නේ මට අප්‍රාත් එක්ක කතා කරන්න ඕනි කියලා. කුෂී කියන්නේ අප්‍රා හෙට විවාහ වෙනවා. එයාට දැන් විවේක ගන්න ඕනි කියලා. එහෙම කියලා කුෂී එතනින් යනවා. ඊළඟට රාධිකා තරහින් වාහනයට නගිනවා. රාධිකා පුරවට කෝල් කරලා කියන්නේ අද අප්‍රාව ගේන්න බැරි වෙයි. ඒත් හෙට අනිවාර්යයෙන්ම අප්‍රාව එක් කරගෙන යනවා කියලා. ඊළඟට අප්‍රා කාමරේ ඉඳිද්දී සරෝජ් ආදිත්‍ය එව්වා කියලා සාරි එක ගෙනත් දෙනවා. වෙඩින් සාරි එක අප්‍රාගේ ඇඟට දාලා ජුවලරි ගේන සරෝජ් යනවා. මේත් එක්කම අප්‍රාට මැවිලා පේනවා ආර්යමන් සින්දූර එකක් ගෙනත් අප්‍රාගේ නළලේ ගාපු විදිහ. ඊළඟට අප්‍රා කණ්ණාඩිය පැත්ත හැරෙද්දී අප්‍රාගේ මූණේ කොරපොතු හැදිලා තියෙනවා දැකලා අප්‍රා කෑ ගහගෙන නැගිටිනවා. මෙතෙන්ට කලබලෙන් සරෝජ් ඇවිත් මොකද උනේ කියලා අහනවා. අප්‍රා කණ්ණාඩිය පෙන්නලා කියන්නේ මගේ මූණේ කොරපොතු හැදිලා තියෙනවා දැක්කා කියලා. අප්‍රා කලබලෙන් ඉන්න නිසා සරෝජ් අප්‍රාව සංසුන් කරනවා. හෙට විවාහ වුණාම හැමදේම හරියයි කියලා. සරෝජ් හිතන්නේ අනන්තගේ බලය ආපහු ආවොත් අපි ඉවරයි කියලා. ඒ වගේම අනන්තව ඉක්මනින් විවාහ කරවන්න ඕනි කියලා. ඊළඟට රාධිකා සින්දූර් ගානවා. මේ වෙලාවේ ආර්යමන් කාමරයට එනවා. රාධිකා අහන්නේ මම අද ලස්සනයිද කියලා. ආර්යමන් කියන්නේ භයානකයි කියලා. රාධිකා කියන්නේ ඔයා කවදාවත් මාව ප්‍රශංසා කරන්නේ නැණි කියලා. රාධිකා ආර්යමන්ට කියන්නේ අප්‍රාගේ වෙඩින් එකට යන්න ලෑස්ති වෙන්න කියලා.
ආර්යමන් එක මග අරින්න ඕන නිසා මට ඔෆිස් එකේ වැඩ වගේක් තියෙනවා කියලා කියනවා. රාධිකා අහන්නේ අප්‍රා ඔයාගේ ex-wife වගේ නිසාද යන්න බෑ කියන්නේ කියලා. ආර්යමන් තරහින් කියන්නේ මම යාට වෛර කරනවා කියලා. රාධිකා කියන්නේ එහෙනම් ඔයා ඒක ඔප්පු කරන්න. ඔයා අහනට වෛර කරනවා නම් මේ වෙඩින් එකට එන්න කියලා කියනවා. ඔන්න ඊළඟට පරමිත් චාට් එකක් ඇඳලා බල්ජීත්ට කරන්ට අර්ජුන්ට පැහැදිලි කරනවා අනන්ත කියන්නේ නාග කන්‍යාවියක් නම් පූර්වි කියන්නේ නාග කන්‍යාවියගේ සහෝදරිය නම් එතකොට පූර්වි නාග කන්‍යාවියක්ද? අහන ඇවිත් ඉන්නේ අපෙන් පලිගන්න. එහෙමනම් අහන කියන්නේ නාග කන්‍යාවියක්ද කියලා මට සැකයි. අප්‍රා කියන්නේ අහන නම් පූර්වි කියන්නේ අනන්තගේ සහෝදරී. අනන්ත කියන්නේ අනන්ත වංශයේ නාග රැජින. ඒත් අහන සර්පෙක් නෙවෙයි. මොකද අප්‍රා කියන්නේ අහන නිසා. එතකොට නාග කන්‍යාවිය කවුරු වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ දේවල් බල්ජීත්තේම ආගෙන ඉන්නේ එපා වෙලා වගේ. ඉතින් මේ පැටලිල්ල පරිමිට්ටවත් ලියා ගන්න බැරුව ඉන්නේ. බල්ජීත් පරිමිත්ව සංසුන් කරලා කියන්නේ අපි දැන් අප්‍රාගේ වෙඩින් එකට යන්න ඕනි කියලා. ඔන්න ඊළඟට අප්‍රාගේ ගෙදර කට්ටිය කසාදෙට ගෙදර සරසනවා. ඊළඟට අප්‍රාගේ ආච්චි ගෙදර සරසන කෙනාට කෑ ගහනවා ඔය මල් හරියන්නේ නැහැ කියලා. ඊළඟට කුෂි අප්‍රාව ලෑස්ති කරනවා. ඒත් අප්‍රාගේ මූණේ හිනාවක් නැහැ. මේ වෙලාවේ අප්‍රාට එයා කලින් විවාහ වුණ විදිහ ඡායාවක් වගේ පේනවා. ඒ වගේම කලින් විවාහ වුණ දවසේ බර්නි අප්‍රාව ලෑස්ති කරපු විදිහ ඡායාවක් වගේ පේනවා. මේ වෙලාවේ ආර්යමන් කියපු කතාවක් අප්‍රාට මතක් වෙනවා. ඔයා අහන මගේ වයිෆ් කියලා. ඔයා මට ආදරේ කියලාත් කිව්වා කියලා. මේ දේවල් මතක් වෙන අප්‍රාට ආර්යමන් එක්ක විවාහ වුණ විදිය ඡායාවක් වගේ පේනවා. ඊළඟට කුෂි කියන්නේ ආර්යමන්ගේ කම්පැනි එකත් එක්ක ඒකාබද්ධ උන එක ගැන මට මාරම සතුටුයි කියලා. ඒ වගේම අද ඔයා ගොඩක් ලස්සනයි කියලා. ඊළඟට කුෂි ආදර්ශව හම්බ වෙලා එන්නම් කියලා එතනින් යනවා. ඔන්න ඊළඟට කුෂිගේගේ හැප්පෙන්නේ බර්නි. බර්නි ළඟින් ප්‍රථමුත් ඉන්නවා. කුෂි මෙයාලගෙන් අහන්නේ ඔයාලා කවුද කියලා. බර්නි කියන්නේ අපි මංගල සැලසුම් කරුවන්. ආර්යමන්ගේ කම්පැනි එකත් එක්ක ඔයාලා සම්බන්ධ වුණා නේද? අපි නිකම්ම ඔයාලට උදව් කරනවා. අපිට ඕනි ඔයාලගෙන් ඇගීමක් විතරයි කියලා. නොමිලේ කියලා කිව්වහම කුෂීට නම් මාරම සතුටුයි. ඊළඟට බර්නි වගේම ප්‍රථම මෙතනින් යනවා. ඊළඟට ආදර්ශ් වගේම සරෝජ් කුෂීගෙන් අහන්නේ ඒ කවුද කියලා. කුෂී කියන්නේ වෙඩින් එකේ වැඩවලට උදව් කරන අය. එයාලා අපිට උදව් කරන්නේ නොමිලේ කියලා. ඔන්න ඊළඟට ආදිත්‍ය වගේම පවුල අය ආදර්ශ්ගේ ගෙදරට එනවා. ඊළඟට බර්නි ප්‍රථමට කියන්නේ මේ කසාද නතර කරන්න ඕනි කියලා. මේ වෙලාවේ ආච්චි ප්‍රාර්ථනා කරන්නේ ආදිත්‍යගේ අප්‍රගේ විවාහය හොඳින් වෙන්න කියලා. හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා ගෙදරට එන්නේ රාධිකා. ඊළඟට ගෙදර අය සතුටින් ආර්යමන් වගේම පවුලේ අයව පිළිගන්නවා. ආදර්ශ් කියන්නේ ඔයාලා ආව එක සතුටක් කියලා. රාධිකා කියන්නේ අප්‍රා කියන්නේ මගේ සහෝදරියක් වගේ මට මේ කසාදේ අමතක වෙන්නේ නැහැ කියලා. ඉතින් ආච්චි කට්ටියටම ඇතුළට එන්න කියලා කියනවා. ඊළඟට පරමිත් බල්ජීත්ට කරන්ට අර්ජුන්ට කියන්නේ අවධානයෙන් ඉන්න. නාග කන්‍යාවිය එළියට ආවොත් අනන්තගේ පවුල විනාශ කරා වගේ මේ පවුලත් විනාශ කරන්න ඕනි කියලා. ඊළඟට පිංකි බෑග් වගේක් දැකලා මේ අය කියලා අහනවා. කුෂි කියන්නේ හෙට අප්‍රයි ආදිත්‍යයි හනිමූන් යනවා. ඉතින් අදම බෑග් ලෑස්ති කරා කියලා. පුරව හිමීට රාධිකාට කියන්නේ හෙට අනන්ත හනිමූන් යනවා කියලා. රාධිකා කියන්නේ අනන්ත කොහෙවත් යන්නේ. එයා යන්නේ මාත් එක්ක ගුප්ත මන්දිරේ විවෘත කරන්න කියලා. ඊළඟට පරමිත් හොරෙන් මහා සපේරා කියලා කෙනෙක්ට කතා කරලා කියන්නේ ඉක්මනට එන්න කියලා. මෙතෙන්ට බල්ජීත් ඇවිත් කියන්නේ කලබල වෙන්න එපා අපිට නාග කන්‍යාවිය කවුද කියලා හරියටම දැන් දැනගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට අප්‍රා අවුලෙන් කාමරයට වෙලා ඉන්නවා. ඔන්න ඉතින් අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටස